ඉතින් උනා අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ නැනෝලිප් පැනල් එකක් හදාගන්න හැටි. ඊට මේ නැනෝලිප් පැනල් එක වගේ YouTube ස්ටුඩියෝ එකට ඒ වගේ ඔයා ගෙදරට ලස්සන පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි වැඩ කරන වීඩියෝ එකට යන්. ඉතින් අපිට මේක හදන්න මුලින්ම ඕන කරනවා කාඩ්බෝඩ්. මම නම් ගත්තේ සපත්තු පෙට්ටියක්. ඔයාලට කැමති දෙයක් ගන්න පුළුවන් කාඩ්බෝඩ් හැටියට. ඔයා කාඩ්බෝඩ් ගත්ත දැනට ටික ලොකුවට ගන්න. මොකද මම නම් සඩස්ස හැඩේ නැනෝලිප් පැනල් තමයි හදන්නේ. ඉතින් හරි ඊට පස්සේ මේක අපිට ඕන වෙනවා ලයිට් පැටි පහක්. ඉතින් ලයිට් පැටි පහක් කිව්වාට පාට පහකින් උනක් ගන්න පුළුවන්. මම නම් ගත්තේ පාට පහකින් ඔයාලට එක පාටින් ගන්න පුළුවන්. මම කහ රෝස නිල් රතු කොළ කියන පාට පහෙන් ගන්න තියෙනවා. ඉතින් හරි ඊට පස්සේ අපිට මේ ලයිට් පැටි ඕගලන්ට ඕන කඩේ 70කට වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් හරි ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ වගේ සඩස් හැඩේ කාඩ්බෝඩ් එකක් කපා ගන්නවා. ඊට පස්සේ මම නම් කලින් කපාගෙන තියෙනවා. ඊට පස්සේ මම ඒක උඩ තියෙනවා අනිත් ඒවා කපා ගන්නවා. ඉතින් ඔයාලට සරාස හැඩේ නැත්තම් ත්‍රිකෝණ හැඩෙත් කපා ගන්න පුළුවන්. ඉස්සරහට ඔයාලට ත්‍රිකෝණ හැඩේ නැනෝලිප් පැනල් එක හදන වීඩියෝ එකක් ඕන නම් මට යටින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් වීඩියෝ එක ගේන්නම්. ඉතින් හරි මම නැනෝලිප් පැනල් එකට ඕන සරාස හැඩේ ඒවා පහක් ඇඳගත්තා. ඔයා සඩාස ටික කපා ගද්දි ඔක්කොම එක වගේ කපා ගන්න නැත්නම් අපිට නැනෝලිප් පැනල් එක හදන්න බැරි වෙනවා. මොකද මේකේ එක දාරයකට සම්බන්ධ වෙන නිසා ඒක හරියට එක සමානව කපා ගන්න ඕනේ. නැත්නම් අපිට හරියට වැඩේ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති මං සඩාස කෑලි පහම කපා ගත්තා. ඉතින් ඔයාලට පහට වඩා ඕන උරණ වැඩියෙන් උනක් කපා ගන්න පුළුවන්. මම පහක් හදන ඉඳ පහම කපා ගත්තා. ඉතින් හරි ඔයාලට මං හදන්න යන ඉතින් පෙන්නන්න. ඔන්න ඔහොම එක දාරකට සම්බන්ධ වෙන තමයි මං හදන්නේ. ඉතින් ඔයාලට කැමති ඩිසයින් එකක් හදාගන්න මට ලස්සනයි කියලා හිතුණා මේ විදිය. ඔයාලට තෝරන මේ ඩිසයින් එක හදාගන්න පුළුවන්. ඉතින් හරි අපි ඊට ඕන කරනවා මෙන්න මේ වගේ ඇල්මිනියම් පාට කොළ. ඔන්න මේ ඇල්මිනියම් පාට කොළ මොනවද කියලා කිව්වොත් ඔය රෙස්ටුරන්ට් වල එහෙම කෑම වහලා දෙන්නේ මේ වගේ. ඉතින් හරි ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේ එකක මේ ෂඩාස් එකකට ඒක කොලේ එක පැත්තක් තියලා ඔන්න ඔහොම අලව ගන්න ඕනේ. ඔක අනිත් පැත්ත තියන්න ඕනේ. එතකොට අපිට ලයිට් එක දාද්දි ලයිට් එක ඒකේ පරාවර්තනය වෙලා ඒක ඇතුලේ එළිය තවත් වැඩි වෙනවා. මම එහෙම ඉන්නේ තමයි ඒක කරන්නේ. ඕන ඇල්මිනියම් නිකන් කාඩ්බෝඩ් එක ඔහොම අලවලා ඔයගලන්ට ඇල්මිනියම් කොළ ඒක උඩින් ඇලෙවුවොත් ඔයාලට එළිය පරාවර්තනය කරගන්න පුළුවන්. ඉතින් හරි මං ඒ වගේ කිව්ව විදිහට චුටි තීරුවට කෑලි කපා ගත්තා. ඔයගොල්ලන්ගේ සඩාසෙට ඕන තරම් කපා ගන්න එක පැත්තකට 6ක් වෙන විදිහට. ඉතින් ඔයාලට පේනවා ඇති මං ඒවා එක සමානව තීරු කපා ගත්තා. ඒක මොනේ එක සමානව තීරු කපා ගන්න නැත්නම් මේ වැඩේට ඒක හරියන්නේ නැහැ. මොකද ඒකට එක පැත්තක් උස්සන හැම වෙනවා. ඔයගොල්ලන්ගේ එක සඩාසයකට 6ක් ඉදින්නේ මම නම් සඩාස 5ක් කපපු නිසා මං 30ක් කපා ගත්තා මේ වගේ තීරු. ඉතින් ඔය වගේ අන්නේ තීරුව ඒ සඩාස්සයට සෙට් කරගන්න මම මාස්කින් ටේප් වලින් තමයි කරන්නේ. මට දැන් ග්ලූ ගම් නැහැ. ඔයාලට ග්ලූ ගම් සුපර් ග්ලූ ඕන එකකින් කරන්න පුළුවන්. සෙලෝ ටේප් වලින් උනත් මේව කරන්න පුළුවන් අලවන්න. හැබැයි ඒක ශක්තිමත් වෙන්න ඕනේ. මට මාස්කින් ටේප් එක හොඳයි කියලා හිතුණා. මම එළිය පැත්තෙන් තමයි අලෝ ගන්නෙ. එළිය පැත්තෙන් අලෝලා ඊට පස්සේ මේකට තෙල් කොලයක් අලවනවා සුදු පාට. එතකොට ඒක වැහෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට ආපහු කියන්න ඕනේ මේකට මෙන්න මේ වගේ කාඩ්බෝඩ් නැහැ කියලා නවත්තන්න එපා. ඔයාලට ඇල්මිනියම් කොළ හරි කොහෙන් හරි ගන්න තියෙනවා නම් ඒකට පාවිච්චි කරන්න. ඇල්මිනියම් කොළත් නැත්තම් ඔයාලට පුළුවන් මේකට LED බල්බ් පාවිච්චි කරන්න ලයිට් පැඩ් නැතුව. ඔයා LED බල්බ් ගහුවොත් ඔයාලට හැමතැනටම ගහන්න පුළුවන්. එතකොට අපිට පරාවර්තනය කරගන්න ඕනේ හැමතැනින්ම එළිය ඉඳලා ටිකක් වටේට මෙලියයි. ලයිට් පැඩ් එක පැත්තකට ගහන හින්දා මොකද එතකොට එක පැත්තක් විතරක් එළිය වෙනවා. එතකොට කැත එක පැත්තක් විතරක් එළිය වුණාම ඉතින් හරි ඔයාලට පේනවා ඇති මම ඒක ඇලෝ ගත්තා. ඉතින් ඔයාලට පේනවාද මේ හැමතැනම මාස්කින් ටේප් ගහලා අලෝගෙන තියෙනවා. ඉතින් අපිට මේක අයින් වලින් සම්බන්ධ කරන්න ඕනේ හින්දා මම අයින් වලට මාස්කින් ටේප් ගහනවා. අයින් වලටත් ගහගත්තොත් අයිනුත් හොඳට ශක්තිමත් වෙනවා. ඉතින් හරි ඊට පස්සේ මම අයිනුත් ගහගමු හැම එකටම. එතකොට ලයිට් පැඩයක් ගහන්න පුළුවන් හොඳට.
හරි ඉතින් අපි අන්තිමට ගහගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ හොඳට ශක්තිමත් වෙලා තියෙන්නේ. ඉතින් අපිට බය නැතුව ලයිට් පැටිය හොඳට ගහන්න පුළුවන්. ඔයාලට පේනවා මාස්කින් ටේප්. ඉතින් මාස්කින් ටේප් එකෙන් කැතයි නම් එහෙනම් අපි තෙල් කොළ අලවන්න තෙල් කොළ අලවද්දී අපි ඒව වහගෙන අරවමු. ඉතින් මං හැම එකකටම මේ වගේ අයින් වලට අලව ගත්තා. ඊට අපිට තව දෙයක් ගන්න තියෙනවා. අර ඉස්සෙල්ලා අපි ගත්තේ මෙව්ව වලින් අර කාඩ්බෝඩ් වලින් අපි ඒකේ මැදලත් අලව ගන්න ඕනේ. අපිට කාඩ්බෝඩ් වලින් නැත්තම් අර මං කිව්ව විදියට ඇල්මිනියම් කොළ හරි පාවිච්චි කරන්න පුළුවන්. මං ඒ ඔක්කොම ටික හිමිට අලව ගන්නවා. ඔයාලට මේක මේ විදියටම හදනවා බලන්න ඕන. වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් මේව ගහ ගන්න එකෙන් අපිට තවත් එළිය වැඩි වෙනවා. මොකද ඒක පරාවර්තනය වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මං කෑලි 4ක් ගහගත්තා. ඔයාලට ඕන තරම් ගහ ගන්නවට ඕන මේක පිළිතුරුත් ගහ ගන්න මට ඇති කියලා හිතුණා. ඉතින් අපි හැම එකකටම මේව ගහගමු. හරි මං හැම එකකටම ගහගත්තා. ඉතින් අපි ඒක සෙට් කරලා ලයිට් පටිය කොහොමද සෙට් කරන්න කියලා බලමු. අපි ඒක ලයිට් පටිය සෙට් කරද්දී ඒක කෙරවලකින් සම්බන්ධ කරන්න. මොකද කිව්වොත් එතකොට එළිය පරාවර්තනය වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතුරු හැම එකකටම වදින නිසා අපි සෙට් කරගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක වයර් කෑල්ලක් එළියට එන්න යනවා. මම මේක සෙට් කරගෙන තියෙන්නේ. මොකද කිව්වොත් එතකොට අනිත් හැම එකකටම සම්බන්ධ කරන්න පුළුවන්. අනිත් හැම ලයිට් පටියකටම මම අනිත් ඒවත් හදාගත්තා. හැම ඒ විදිහටම ඉතින් අපේ වැඩෙන් 70ක් විතර ඉවරයි. ඊට පස්සේ අපිට තෙල් කොළ ඕන වෙනවා. තෙල් කොළ මං ඉස්සෙල්ලා කිව්වා වගේ තෙල් කොළ ටික උඩින් අලව ගන්න තියෙන එකක. ඉතින් තෙල් කොළ උඩින් ඔයාට මං තෙල් කොළ උඩින් අලව ගත්ත එකක් පෙන්නන්නම්. මේ තියෙන තෙල් කොළ උඩින් අලව ගත්ත එක. ඔයාට තෙල් කොළ එකක් බැන්නම් දෙකක් අලව ගන්න මට එකක් මදි කියලා හිතුණා. මට පස්සේ තමයි මදි කියලා හිතුනේ. එහෙනම් මං පස්සේ දෙකක් අලව ගත්තා. මොකද එකක් අලව ගත්තොත් අර ඇතුලේ දිනා පේන්න තියෙන ඉඩකඩ වැඩි. අනික දෙකක් අලව ගත්තට පස්සේ අර ලයිට් එක කඩෙන් ගත්තා වගේ ලස්සනට තියෙනවා. ලයිට් එක දැම්මට පස්සේ ඉතින් හරි ඔයාලට පේනවා මම මේක හැම එකකටම අලවගෙන මම එකකට එක සම්බන්ධත් කරගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේක අර දාර වලට හිටින්නත් තෙල් කොළ අලව ගත්තා. ඔය තියෙන්නේ මම අලව ගත්ත එක මම කිව්වා මම කලින් කෑලි 5කට තමයි මම අලව ගන්නේ. මම ඒවා සම්බන්ධ කරගත්තේ නම් ඩබල් ටේප් ගහලා ඩබල් ටේප් ගියාට පස්සේ හොඳට සම්බන්ධ වුණා. ඔය තියෙන මන් තෙල් කොළ එකක් අලවලා තියෙද්දි එතකොට කැතින්ද ඔයාලා දෙකක් අලව ගන්න අනිවාර්යයි. ඉතින් මම ඕගොල්ලන්ට මං ඒකේ නැනොලිප් පැනල් එකේ වයර් සම්බන්ධ කරපු විදිය පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ අන්තිම ලයිට් පැටිය. ඒ ලයිට් පැටිය නම් අනිත් ලයිට් පැටියට වයර් එක අරන් ගියා. ඊපස්සේ ඒ ලයිට් පැටිය නම් අනිත් ලයිට් පැටිය වයර් එක අරන් ගියා. ඉතින් මම තුන්වෙනි ලයිට් පැටිය නම් මේන් වයර් එකට අරන් ගියා. ඊට පස්සේ පළවෙනි ලයිට් පැටියත් මේන් වයර් එකට සම්බන්ධ කරගත්තා. ඒක ලේසි හින්දා. හරි අපි ඔක්කොම දාලා කරලා ඉවරයි. අපි ලයිට් දාලා බලමු මොන වගේ ලුක් එකක්ද නැනොලිප් පැනල් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලා මේ නැනොලිප් පැනල් එකේ පේනවද එක පැත්තක් අපි ලයිට් එක හැකලා තියෙන පැත්ත නෑ ඊට වඩා එළිය වෙලා වගේ පේනවා. ඒක ගොවා ගණන් ගන්න එපා. ඒ ෆෝන් එකේ කැමරාවට පේන්නේ වාගේ නැනොලිප් පැනල් එකත් එහෙම මේකට ගණන් ගන්න එපා. ඒ ෆෝන් එකේ කැමරාවට පේන්නේ. ඔයාට ත්‍රිකෝණ හැඩේ නැනොලිප් පැනල් එකක් හදා ගන්න ඕන නම් මට මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න.